සන්සෙට් එක අර පැත්තෙන් බැහැගෙන යනවා. ඒකට අපිට සන්රයිස් එක පැත්තෙන් බලා ගන්න පුළුවන්. දැන් ඇවිල්ලා රත් කැලේ පැදන. ඉතින් ටෙන්ට් එකක් දාගත්තා. මේ මගේ වීඩියෝස් එකෙන් පේන තියෙන ටෙන්ට් එක. ඒත් එක්ක බයික් එක ළඟෙම තමයි ටෙන්ට් එකක් දාගත්තේ. පොඩක් එහෙට මෙහෙට දිව්වා හති. දැන් අපි යනවා පල්ලෙහා තියෙනවා පොඩි දොළ පාරක් කිව්වා අංකල් කෙනෙක්. ඉතින් ඔයාලා දකින්න ඇති. අංකල් කෙනෙක් අපිට ටෙන්ට් එක ගන්න උදව් කරා. ඊස් පොඩි එකෙකුත් උදව් කරා. එයාට පොඩි ගානක් දුන්නා ඉතින් සපෝට් එකට. එයා ඉතින් අන්තිම වෙනකම් සපෝට් කරා ටෙන්ට් එක ගහන්න. ඉතින් දැන් යනවා පල්ලෙහා ඇල පාරක් හොයාගෙන පොඩ අතපය හොදගෙන වතුර ටික අරන් ඉන්න. මේ පල්ලෙහා ඇල පාරක් තියෙනවා කිව්වා. එහෙනම් අපි යමු. ඉතින් guys ඉතින් දැන් ඇල පාරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගේ මේ පල්ලෙන් පේන දේවල් ඉතින් අස්සෙන් දැන් මේ උඩේ ඉඳන් දිගට ගලාගෙන යනවා. ඉතින් කකුල් වලට පය පොඩ හොදගත්තා. මාර කූල් වතුර. ඉතින් ඔයාලට මේ පැත්තේ කැම්පින් ආවම මෙතන එන්න පුළුවන්. මෙතන පල්ලෙහාම තියෙන මහදුරක් නෑ. අපි යමු එහෙනම්. ඉතින් guys දැන් වෙලාව 6:30 විතර. ඉතින් පේන ඇති වටේම නිල්ලලා තියෙන්නේ. දැන් හිර බැහැගෙන යනවා. ඉතින් සන්සෙට් එක ඉතින් මගේ මේ පිටිපස්සෙන් බලන්න පුළුවන් ලස්සනට වෙනවා ඇති. පේන ඇති වාට ලස්සන සන්සෙට් එක තනිකර දැවිලි පාටයි නිල් එක්ක තහන්න මාරම ලුක් එකක් තියෙන මෙතන. තවත් කලින් චුට්ට කලින් කහ පාට තිබ්බා අපි අර ඇලට ගිය වෙලාවේ. ඉතින් දැන් තියෙනවා තැඹිලි පාට. ඉතින් පේනවා ඇති ලස්සන. ඉතින් view එක නම් දැන් ගොඩක් පේන්නේ. මීදුම දැන් බාගෙන ඉන්නේ වටේම කළුවර වෙලා තියෙන්නේ. වෙනවා ඇති. ඔහොම තමයි දැන් සිටුේෂන් එකේ තියෙන්නේ. සන්සෙට් එක අර පැත්තෙන් බැහැගෙන යනවා. එතකොට අපිට සන්රයිස් එක මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් යමු. ඉතින් බඩු ටික එකතු කරගන්න. ගලුයි දර ටික එකතු කරගන්න අපි යමු. මේක පෙතරි ගල් තමයි හොයාගන්න. මේක පෙතරි ගල් එකතු කරගන්නවා. හරි ඉතින් යනෝනේ එළිය පැටි ගෙනන් ඉවරයි. ඉතින් ලිපේ ඔක්කොම ටික හදලා ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ උයා ගන්න තමයි. ඉතින් කැම්පින් එක තියෙන ලස්සන මොහොතක් තමයි ඉතින් කෑමෝ වෙන එක. ඉතින් ගෙදර උයනවා වගේ නේ. ඉතින් ඉදෙට්ට වඩා මේ එළිය වටපිටාවත් එක කනකොට කෑම එකක් ඔයාලට ඒක වෙනම ෆීලින් එකක්. ඉතින් ඔයාලා කැම්පින් ඇවිල්ලා බලන්න ඕනේ මේ වගේ ෆීලින් එකක් ගන්න. ඉතින් අපි රැයට කන්න අද පාන් තමයි ගෙනාවේ. ඉතින් පාන් කන්න දැන් අපි හදන්න යන්නේ මේ පරිප්පුවක්. ඉතින් පරිප්පුවක් හදන්න දැන් තමයි යන්නේ. ඉතින් ජාතික ආහාර වේල. ඉතින් අපි හදලා බලමු. අදත් වටපිටාවේ එළියට ඇවිල්ලා මේ වගේ ගෙදර නැතුව හදද්දි කොහොමද පරිප්පුව කියලා අපි කාලා බලමු. ඉතින් අපි ඕන කරන බට්ටි ඔක්කොම ගෙනල්ලා තියෙන. ඉතින් කපාගෙන කරන සුද්ධ කරගෙන හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් කුල් බට්ටි අතේ හොරගෙන අපි යමු අපේ පරිප්පුව හදාගන්න. දීපනම් පත්තු කරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ පරිප්පුව තෙල් දාගන්න ටික. ඕකේ රත්තරන් ටික. මතක ටිකක් දාන්න. ඔන්න පරිප්පුව නම් හදාගෙන ඉවරයි. ඉතින් දැන් පරිප්පුව තැම්බෙන්න තමයි තියෙන්නේ. තෙල් ටික දාගෙන මිරිස් කුඩු දාලා ඔක්කොම දාලා තියෙන්නේ. කාගුරුත් එක්ක මික්ස් කරලා ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් දැන් ටිකක් වෙලා ඉතින් තැම්බෙන්න තමයි තියෙන්නේ. ඕ තෙල් විදිලා
කුණක සරයි ඒ නිසා මේ තියාගන්න ටිකක් අමාරුයි මේවා. වින්ඩ් එක තව ටිකක් දාන්න. අර ලේසි ඉතින් තුලකින් ආරක්ෂා වෙලා එළිය උයන්න හරි පහසු උපක්‍රමයක් තමයි ඉතින් මේ ගෑස් එක. ඉතින් ඔයාලත් අරගන්න. ඉතින් යාළුවනේ උදේ ලස්සන සන්රයිස් එකක් බලාපොරොත්තු වෙයි. මම මේ කැම ටික කාලා නිදා ගන්නවා. එහෙනම් ඉතින් යාළුවනේ හැමෝටම good night. good morning guys. ඉතින් අපි දැන් සන්රයිස් එක බලන්න තමයි යන්නේ. ඉතින් දැන් තාම ටෙන්ට් එක ඇතුලේ ඉන්නවා. තාම සන්රයිස් එක නෑ. බලමු එළියට ගිහලා සන්රයිස් එක කොහමද කියලා. ඉතින් guys ඉඟුරු ගෙනාවා. ඉඟුරු තලනවා. ඉතින් ඉඟුරු ටික නම් තලාගෙන ඉවරයි. අපිට ඊළඟට තේක හදාගන්න තමයි තියෙන්නේ. දැන් උදේට කෑමයක් හදන්න යන්නේ. ඉතින් කුස්කුස් කියලා කෑමක් හදන්න යන්නේ. ඉතින් ඒකට ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම කපාගත්තා. ඉතින් සාමාන්‍ය දේවල්මයි ඕනේ. ලීස්, ලුණු, මිරිස්, සුදු ලුණු, කරපිංචා, කැරට්. රයිස් එකක් හදන විදිහටම තමයි සාමාන්‍ය දේවල් ටික දාන්නේ. මොකද සාමාන්‍ය සමහර දේවල් නැහැ. ඉතින් ලංකාවේ තියෙන දේවල් වලින් තමයි හදන්නේ. ඒ වලට හදලා බලන්න. ඊයේ මේ වල්ලුරුව රෑ. රෑ වල්ලුරුවක සෙට් එකක් ආවා. මේ ඊට පස්සේ කොහමද රෑ මෙයාලා කට්ටියක් හිටියේ නෑ. බල්ලෝ කට්ටියක්. බලු යාළුවෝ ටිකක් හිටියේ නෑ. දැන් ඉන්නවා කට්ටිය ඇවිල්ලා මේ යාළුවට පාන් කෑල්ලක් දෙන්න කියලා යන්නේ. බලමු. අතේ නිදි කට්ටිය නිදි. කන් නැගිටින්. මෙහෙට. කන්නේ? පාන් කන්නේ. මේ මෙයා තමයි ඊයේ රෑ ඉඳන් ළඟම ඉන්නේ තරම් නලියන දුවනෝ එහෙට මෙහෙට. මොකද අද දාන්නේ ඊයන් අර පැත්තට වෙන්න වල්ලුරු සෙට් එකක් ඇවිල්ලා ඉතින් අර පාර දිගේ ඕන්න ඔය පැල්ලයට වෙන්න. එහෙම තමයි තියෙන්නේ. අර මඩවල සීම පැත්ත සාමාන්‍යයෙන් දැන් වැහිගෙන යනවා මීදුමෙන්. ඉතින් දැන් ගොඩක් පැත්තවල මේ පැත්තවල වැහිලා තියෙන්නේ. අර පැත්ත විතරයි ඉතුරු. ඉතින් මොකද පරිසරය තියෙන්නේ. ඉතින් අපි කුස්කුස් එක හදන්න එන යමු. බලමු කොහොමද කුස්කුස් එකක් හදාගන්නේ කියලා. ඉතින් guys මේ තියෙන කුස්කුස් එක ඉතින් මේක තමයි හදාගන්න යන්නේ. එහෙනම් අපි ඉක්මනට හදාගමු. ඉතින් උතුරන වතුර එකකට තමයි දාගන්න ඕනේ. වතුරම මුලින්ම වතුරය බොයිල් කරගෙන ඒකට කුස්කුස් ටිකක් මේක මැනගෙන දාගන්න ඔයාලා සාමාන්‍යයෙන්
සාමාන්‍ය ගානක් තියෙනවා නැත්නම් මේක බෙරි වෙනවා. දැන් මම මේ දාලා තියෙන වතුර ප්‍රමාණයට තමයි කුස් කුස් දාගන්න යන්නේ. ඉතින් මේ ගාන තමයි දාගන්න පොඩ්ඩක් දාගන්න. මේ ලොකු වෙනවා. හරි කුස් කුස් ටික දැන් දාගත්තා. මොකද ඒක පොඩ්ඩක් පිපිලා එනවා දැන්. කුස් කුස් ටික බලමු දැන්. හරි ගානට ඇවිල්ලා චුට්ටක් විතර වතුර වැඩිද මන්ද වතුර ටික පෙරා ගන්න ඕනේ. එතකොට අපි දැන් මේක මෙහෙම දෙන්න. හරි. අපි දැන් මේක තෙල් ටිකක් දාගෙන අපි කුස් කුස් එකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තෙල් දාගමු. Oh, तेल लड़ी कांडे पावर तेल रत्ती के नोट कपा का इंग्रेडिएंट्स टिक दागन तमे तीन මේක තමයි හදාගත්තේ. ඉතින් දැන් නම් තෙල් ටික රත් වීගෙන ඉක්මන දාගන්න තමයි තියෙන්නේ මේකට. ඉතින් හැදීගෙන යනකොට ලුණු ටික දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කැරට් ටික දාගන්න තමයි තියෙන්නේ. ඉතින් බිත්තරයක් කඩාගෙන මේකට දාගත්තා කැරට් එකටම. ඊට පස්සේ අපිට අන්තිමේට තියෙන්නේ ලික්ස් ටික දාගන්න තමයි ඉතින්. අන්තිමට ලාවට බෙද ගන්න ඕන නිසා මිනිස් කාලයක් කපා ගත්තා. ඊනියට ඒ ටිකක් දාගමු. ඊළඟට අපිට තියෙන්නේ ගම් මිරිස් ලුණු දාගන්න. ඊළඟට ලුණු හැන්දක් දාගමු. නියමයි ලුණු ගම්මිස් ගාන්න දිනවා guys. ඊළඟට අපිට කුස් කුස් එක දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. රයිස් වගේම තමයි බත් වගේම තමයි. ඉතින් රස වෙල ලොකු පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඔයාලා හදලා බලන්න අනිවාර්යයෙන්. අපි බලමු මේක රස කොහොමද කියලා. ඉතින් මේක තමයි අපි හදාගන්න කුස් කුස් එක. කාලා බලමු රස කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි මේක කාලා හම්බෙමු. ඉතින් මම මේක කනවා. ඉතින් රස නියමයි. ඉතින් සුපිරි. අපි කාලා සෙට් වෙමු එහෙනම්. දාන්නේ මේ ඉතින් guys දැන් වටපිට අපේ නැති මිස්ට් එකෙන් වට වෙලා තියෙන්නේ. මගේ වටේ මිස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. එක මේ පැත්ත විතරයි මිස්ට් එක පොඩ්ඩක් නැතුව තියෙන්නේ. ඉතින් ඔයාලට මේක නම් මම විස්තරයක් කිව්වෙත් නැහැ නේ. ඉතින් දැන් ඉර පායලා තියෙන්නේ මුදුන් වෙලා තියෙන්නේ. දැන් 8යි ගානකට 8 මාට විතර ඉත මුදුන් වෙලා තියෙන්නේ. දැන් ටිකක් යනවා. ඉතින් එතකොට ඔයාලට විස්තරයක් ගැන කිව්වොත් ඉතින් ඉර කෙලින් සාමාන්‍යයෙන් ගත්තොත් නැගෙනහිර පැත්ත මේ පැත්ත. ඉතින් මේ පැත්ත නැගෙනහිර මේ පැත්ත බටහිර. එතකොට නැගෙනහිර පැත්තෙන් අම්පාර මඩකලපුව මේ පැත්ත සයිඩ් එකේ පේනවා. ඉතින් දැන් මේ මිස්ට් එක නිසා පේන්නේ නැහැ ගොඩක්. ඒ වගේම ඉතින් මේ පැත්තෙන් ඔයාලට කැම්පින් කරන්න එහෙම එනවා නම් මඩොල් සීම පතන එහෙම එහා පැත්තේ තියෙනවා. මඩොල් සීම පතන තියෙනවා. ආයේ මඩොල් සීම කැම්පින් ඒරියා එකයි දෙකක්ම තියෙනවා. ඔයාලට ඒ පැත්තට යනවා නම්. එතකොට මගේ ඉස්සරහා පැත්තෙන් පේන්න තියෙන කොයින්ස් මවුන්ටන්. මේ මගේ පිටපස්සෙන් මේ පේනවා ඇති කන්ද.
මේක තමයි Queens Mountain. ඉතින් ඔයාලට මෙතන එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙතන කැම්පින් කරන්න එනවා නම් හරි ලේසියි. මොකද වාහනයක වුණත් ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන්. ඔයාලා ඊයේද මගේ වීඩියෝස් වල දකින්න ඇති සාමාන්‍යයෙන් හයිලක්ස් කැබ් එකකුයි පොඩි වැගන් ආර් වගේ පොඩි කාර් එකකුයි ඇවිල්ලා තිබුණා. ඉතින් කැම්පින් කරන්න හරි ලේසි. වාහනයක ඇවිල්ලා නිදහසේ ලේසි ඕනම කෙනෙක්ට ඇවිල්ලා එන්න පුළුවන් නිසා මොකද කන්දක් නගින්න නැති නිසා මහලොකෝට පොඩි දුරක් තියෙන මෙතන නම් කාපට් පාට තනිකර වැටෙන්නේ. ඉතින් මෙතෙන් නම් මාර ලස්සන විවයක් බලන්න පුළුවන් ලොකුවටම. ඉතින් සමුද්‍ර ගොඩාක් අර පැත්තට වෙනකම් පේනවා ඉතින්. ඉතින් මිදුම් වට වෙලා නිසා ඉතින් ඔයාලට පෙන්වන්න බෑ ඉතින් නැත්නම් ඉතින් වටේම ලස්සනට වැව් තියෙනවා. මේ පල්ලෙහාකට වෙන්නත් ලස්සන මේ පොකුණක් වගේ ලස්සන තැනක් තියෙනවා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. පල්ලෙහා view එකක් දැන් ටික ටික මේ ටික නම් පේනවා. ඉතින් වට වෙලා තියෙන අර පැත්තෙන් කන්දේ හැම පේනවා ඉතින්. මිදුම උඩට ගලාගෙන එනවා. ඉතින් ඔහොම තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙතන පේනවා ඉතින් ගොඩාක් ගිනිමෙල ගහලා තැන් තැන් වල ඉතින් පොඩ හැඩිත් වෙලා තියෙන සමහර දැන් අස් ගන්න බැරි තරමට තියෙනවා. ඉතින් ඔයාලට අපවිත්‍රයි වගේ නම් මෙතනත් ඔයාලට මෙහෙ යන්න පුළුවන් මඩොලිසිම යන්න පුළුවන්. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් වටේම තේවතු යායක් තියෙන්නේ ලොකුවට කැලාවක් නැහැ. හරි ලේසි ඔයාලට. ඔන්න අර පැත්තේ නා අපිට අම්පාර පැත්ත හොඳට බලා ගන්න පුළුවන් දැන් නම් ටිකක්. සාමාන්‍යයෙන් හොඳටම තියෙන දවස් වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මීදුම නැතුව වලාකුළු පොඩ අඩුවෙන් තියෙන දවස් වලට සාමාන්‍යයෙන් මුහුද වෙනකම් පේනවලු අර පේන ඇති වල ගෝප් කැමරාවට නම් පේන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් මට නම් S2 පේනවා අර සාමාන්‍යයෙන් දුරක් වෙනකම් පේනවා. අර කඳු සෙට් එකක් තියෙන පස්සේ පිටිපස්සේ වෙනකම් පේනවා. ඉතින් යන්න පේන්නේ පොඩ සුදු වෙලා තියෙන්නේ. මොකද මේ මීදුම කොහොමත් ඒ පැත්තට වෙනකම් ඇති නිසා. ඉතින් කොහොම තමයි තියෙන්නේ. ඉතින් මිස්ට් එක වටෙන් මේ දැන් උඩට එනවා. ඉතින් මේ කන්දත් මං හිතන්නේ තව චුට්ටකින් වැහේ. අර පැත්ත මඩොල්සිම පැත්තම වැහුණා සම්පූර්ණම. ඉතින් තව ටිකකින් මේ පැත්තත් වැහේ. දැන් යන්න ලෑස්ති වෙමු එනවා. ටෙන්ට් එක අකුලගෙන අපිට යන්න තමයි තියෙන්නේ නම් අපි යමු. ඉතින් guys ටෙන්ට් එකත් අස් කරගත්තා. ඔක්කොම ආස්පස් කරගත්තා හිටපු දැනත්. ඉතින් දැන් යන්න කියලා තමයි යන්නේ. ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් අපි යමු එහෙනම්. ඊළඟට ලස්සන තැනකට යනවා. අපි බලන් එමු එහෙනම් කොහෙද යන්නේ කියලා. අපි නෑ යන්න.